Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න අද මම ගෙනල්ලා තියෙන්නේ night study vlog එකක්. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. දැන් වෙලාව හවස 6ට විතර ඇති. මම දැන් ලෑස්ති වෙන්නේ මේ ටික ඉක්මනට කාලා පාඩම් කරන්න යන්න. ඔක්කොටම කලින් මම්මගේ වතුර බෝතලේ හොඳට පුරව ගත්තා. එතකොට පාඩම් කරද්දි වතුර තිබහක් ආවත් ලේසියිනේ, බෝතලේ ළඟම තියෙනවා. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාවත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අමතක නොකර subscribe කරලා join වෙන්න. මට සයන්ස් වල ගොඩක් පාඩම් මිස් වෙලා තියෙනවා. ඉතින් දැන් මං හදන්නේ ටිකක් හොඳට බලාගෙන මල්ලඟ තිබ්බ මේ papers ටිකක් කරන්න ගන්න. මම මගේ ළඟ තිබුණ short note පොතක් තියාගත්ත ළඟින්ම. මොකද මට ඒක ඕන වෙයි කියලා හිතුණා. මම දැන් ඉතින් මේක කරන්න තමයි හදන්නේ. ඉතින් මම vlogs කියනවා ටිකක් පරක්කුයිනේ, ටිකක් නෙමෙයි හොඳටම පරක්කුයි. ඒකට ඇත්තටම කිව්වොත් sorry. මම පොරොන්දු වෙනවා ඊළඟ අවුරුද්දේ ඉඳලා එක දිගට vlogs ගේනවා කියලා. ඉතින් මම තීරණය කරා මගේ WhatsApp channel එක delete කරොත් හොඳයි කියලා. මොකද මම මගේ YouTube channel එකේ ඉන්නේ මගේ WhatsApp channel එකට followers ගන්නේ. මම මගේ YouTube channel එකෙන් තමයි මගේ WhatsApp channel එක හඳුන්වලා දෙන්නේ. ඉතින් YouTube channel එකෙන් තමයි එකට followers ලා එනවනම් එන්නේ මම හිතන විදිහට. ඉතින් මගේ YouTube channel එකේ ගොඩක් දුරට දැන් subscribers ලා එච්චර ලොකු ප්‍රමාණයක් නැහැනේ. ඒක නිසා ඉතින් WhatsApp channel එකට followers ලා ඉන්නේ ගොඩක් හිමින්. ඉතින් එහෙම channel එකක් කරගෙන යද්දි එපා වෙනවනේ කාට වුණත්. ඒක නිසා මම හිතුවා YouTube channel එකේ subscribers ලා 1000 complete වුණාම වගේ ආපහු WhatsApp channel එකක් පටන් ගන්නවා කියලා. එතකම් මම WhatsApp channel එක delete කරලා තියෙනවා. පස්සේ මං ආපහු WhatsApp channel එක පටන් ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. බලමු ඉතින් මම ගොඩක් කැමති WhatsApp channel එකක් පටන් ගන්න. තාම ඉතින් ලොකු ප්‍රමාණයක් මගේ YouTube channel එකේ subscribers ලා නැහැනේ. ඉතින් හිමින් පොඩ එකතු වෙන ගමන් තාම තියෙන්නේ. ඉතින් ඉක්මනින්ම subscribers ලා 1000 වුණාන් පස්සේ මම ආපහු WhatsApp channel එකක් පටන් ගන්නවා. ඉතින් සයන්ස් වල මට මිස් වෙච්ච පාඩම් පොතෙන් කියවලා තේරුම් ගන්නවට වැඩිය ෂෝට් නෝට්ස් කියවලා තේරුම් ගද්දි මගේ මොළේට ටිකක් යනවා. ඒක නිසා මම ගොඩක් දුරට ෂෝට් නෝට්ස් ටික කියවලා බලලා තමයි මේ දේවල් පාඩම් කරලා පස්සේ තමයි මම පේපර් එක කරන්න පටන් ගන්නෙ. මට හිතෙනවා මේ ක්‍රමය මට ගොඩක් හොඳයි කියලා. මට පහසු විදිහටනේ මම පාඩම් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම ඒ ක්‍රමය තමයි දැන් නම් පාවිච්චි කරන්නේ. ඉතින් බලමු මට තව එක ස්ටඩි ටිප්ස් ටිකක් හම්බ වුණොත් මම ඔයාලත් එක්කත් මේ දේවල් ෂෙයා කරගන්නම්. පේනවනේ මට දැන් තමයි මතක් වුණේ මෙච්චර වෙලා මම මේ බුගල දාගෙන වැඩ කරා නේද කියලා. පස්සේ මතක් වෙච්ච ගමන් මම මේක ගලවලා දැම්මා. මං අහලා තියෙනවා බූලක් කර අතේ දාගෙන ඉද්දී ලේ ගමනට මොකක් හරි වෙනවා කියලා. මං දන්නේ ඒක හරියට මේක බොරුද ඇත්තද කියලා දන්නෙත් නැහැ. මට මතකත් නැහැ ඇත්ත කතාව. ඉතින් ඒ නිසා මම ඉක්මනට ඔක ගලවලා දැම්මා. කෝකටත් හොඳයි නේද කියලා හිතලා. ඔයාලට පේනවා ඇති මම සැරේ
පැන්සල කරක ඉන්නවා. ඉතින් මම පැන්සල කරකවන්නේ මම පාඩම් කරන වෙලාවට. මම පාඩම් කරද්දි මගේ අතේ පැන්සලක් හරි පෑනක් හරි තිබුණොත් ඒක ඉබේම වෙන දෙයක්. මම ඒක කරකවනවා. එහා පැත්තටයි මෙහා පැත්තටයි. අර මම ඒක පාඩම් කරන්න කියවන ඉතින් එතකොට මගේ අතින් ඉබේම ඒක වෙනවා. හරි. දැන් මම ලෑස්ති වෙන්නේ මේ ෆෘට් සලාඩ් එක කන්න. ඒක පේන තරම් ලස්සන නැහැ. හැබැයි මම මේක ඉස්සර ගණන් ගත්තේ නෑ ඒ වෙලාවේ. ඔයගොල්ලෝ ගණන් ගන්න එපා ඉතින්. මට ඒ වෙලාවේ ඕනකම තිබුණේ ඉක්මනින් මොක කාලා ආපහු පාඩම් වැඩ ටික පටන් ගන්න. මොකද ওই වෙලාවෙදි ගොඩක් රෑ වෙලා තිබුණේ. ඉතින් මම හිතුවා ගොඩක් වෙලා ගිහින් තියෙන නිසා පාඩම් කරන ගමන් කනවා කියලා. ඒක නිසා මම අප්පෝ ෂෝට් නෝට් පොත අතට අරගෙන පාඩම් කරන්න පටන් ගත්තා. දැන් මම ලෑස්ති වෙන මගේ ස්ටඩි වැඩ ටික නවත්තන්න. මොකද දැනටමත් ගොඩක් රෑ වෙලා තියෙන්නේ. 10 මාට විතරයි දැන් වෙලාව. ඒක නිසා මම ඉක්මනින්ම මගේ ස්ටඩි වැඩ ටික නවත්තලා බිත්තරයක් බැදගත්තා රෑට කන්න. මම තාම රෑට කාලත් නැහැ. ඒ නිසා මම ඉක්මනින්ම බිත්තරයක් බැදගත්තා කන්න. ඉතින් අද රෑට මම ලොකු දෙයක් කෑවේ නෑ. මම හිතුවා මට අද රෑට ලොකු දෙයක් කන්න ඕනේ නෑ කියලා. මම මේ බත් එක කාලා ඊට පස්සේ මේ මී කිරි එක කෑවා. ඉතින් අදට vlog එක මෙච්චරයි. මම හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. අපි තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.